Hi guys. ගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් එක්කලා සාකච්ඡාවක් තිබ්බා. ඒකෙදී අර්ජුනා කියනවා අපිට ජාත්‍යන්තර පරීක්ෂණයක් ගේන්න අපේ යුද්ධෙදී දෙමළ මිනිසුන්ව මැරුවා සමූහ ඝාතනය කළා. අරවද මේවද අපි දැක්කනේ එක්සත් ජාතීන්ගේ කොමසාරිස්වරයා ඉරානයේ අරවය මේ ඔක්කොම ඊශ්‍රායලේ පලස්තීන ඕවා වෙච්ච ඔක්කොම ප්‍රශ්න පැත්තක දාලා කෙලින්ම අර චෙල්ලනි සමූහ මිනිවලට තමයි ආවේ. ඇවිල්ලා මාර විදියට මානව හිමිකම් උල්ලංඝනය වුණා කියලා තමයි හැසිරෙන්නේ. එහෙම දෙද්දී පාර්ලිමේන්තුවේ ඒ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ආණ්ඩුවේ අය සද්දයක් නැහැ. කිසිම දෙයක් නැහැ. හෙන ආතල් එකේ මහ කොමසාරිස්වරයාත් ආගෙන ඉන්නවා. අර්ජුනා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලනවා. DN එකේ කට්ටියත් ඉල්ලනවා. එතකොට එකම දේ කතා කරපු මිනිස්සයා තමයි නාමා රාජපක්ෂ කෙලින්ම කිව්වා. නාමා රාජපක්ෂ මහ කොමසාරිස්වරයාගේ මුණටම කිව්වා. යුද්ධයක් වෙද්දී ප්‍රශ්න එනවා. ඒක විසඳ ගන්නවා නම් දේශීය යාන්ත්‍රණයකින් කරනවා යන්නේ විදේශීය යාන්ත්‍රණයක් අවශ්‍ය නැහැ. අනික මේක කලේ ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහිව එහෙම නැතුව දෙමළ ජනතාව ඉලක්ක කරගෙන නෙමෙයි කියලා කෙලීම කියලා දැම්මා. ඒකට සාකච්ඡාව ඉවර වුණාට පස්සේ විපක්ෂ මන්ත්‍රීවරු බොහොම ගරුසරු ඇතුව නාම රාජපක්ෂට කතා කරලා තිබ්බා. නමුත් ආණ්ඩුවේ අය සද්ද නැහැ. ඇත්තනේ නාම රාජපක්ෂ අන්තිමට කියලා තිබ්බේ ආණ්ඩුවේ මෙහෙම සද්දයක් වත් නැත්නම් අපි හරි මේක කියන්න ඕනේ කෙලින් කියලා. අන්න එහෙමයි නාම රාජපක්ෂ තමන්ගේ වගකීම මේ දවසේ ඉටු කළේ. ආණ්ඩුව සද්ද නැහැ. දෙයියන්ගෙම පිහිටයි.